වෙල්කම් ටු බැක් ගේමින් නොක්ස් YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ඔයාලා වද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රෙස්ටිං හොරර් ගේම් ප්ලේ වීඩියෝ එකකට. මේකේ සම්පූර්ණ මේ හොරර් ගේම් එකක් තමයි ප්ලේ වෙන්නේ. හොරර් ගේම් ප්ලේ වීඩියෝ එකක්. මේ ගේම් එකේ නම තමයි MNT කියන ගේම් එක. මේකේ ලොකු ස්ටෝරියක් තියෙන ගේම් එකක්. නියම සුපිරි ගේම් එකක්. මේක මේ ස්ටෝරිය මම ඔයාලට මුලින්ම පැහැදිලි කරනවා. පැහැදිලි කරලා තමයි ගේම් ප්ලේ එකට යන්නේ. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe පාරක් දාලා එහා පැත්තේ තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. ඉස්සරහට අලුත්ම අලුත් gameplay video ටිකකුත් එනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලට කියන්න තියෙන අදහස් ඒ සියලුම දේවල් පල්ලෙහාන් comment එකකුත් හලාගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් gameplay video කරමු. Let's go to the video. උල බලහන් ආයි බ්ලූටූත් වලට මේ වුණානේ. start කරන්නද? පොඩ්ඩයි. කොහෙද ගියේ බං? පොඩ්ඩයි නා ඩිස්කනෙක්ට් වුණා බං. මොකද disconnect උනේ? බ්ලූටූත් එක පොඩ්ඩයි. headset එක ඩිස්කනෙක්ට් වුණා. මම සුපිරි headset එකක් දාලාද ගන්න යන්නේ ආයේ. ඒ බ්ලූටූත් එකට කනෙක්ට් වෙන්නේ නැහැ නේ බං මේ මගුල. මේ ආයි ගතයකින් මං කෝල් එක ගන්නද? කනෙක්ට් කරගෙනද? පොඩ්ඩයි නා. පොඩ්ඩක් ඉන්න බලන්න යාළුවනේ. මේ කනෙක්ට් කරගන්න පොඩ්ඩක් හරියට. කනෙක්ට්ද? හෙලෝ. හෙලෝ. හරිද? කනෙක්ට්ද? එනවාද? හරි. එලා ගිරි. ස්ටාර්ට් එහෙනම් ස්ටාර්ට් කරන්නද? ආර පේනව නේද? අරුන් දැන් එන්නේ නැද්ද? එන්නම් මට කිව්වා. පේනවා. නිව් ගේම් යන්නේ. මුලින්ද? අලුතෙන්ම ගහමු. නැත්තම් මෙහි. මුල තමයි හොඳ සෙල්ලම් තියෙන්නේ. පේනව නේද? ආ මේකේ තියෙන්නේ මචං ඊජිප්තුවේ පිරමීඩ කේස් එකක් තියෙන්නේ. මුලින්ද යන්නේ බලමු. නෑ. මේක අර මුල් ටික පොඩ්ඩක් ගහන් ගන්න බෑ අර මේකේ ටික මේ PS අඩුවෙන් හොඳයිනේ. ඔව්. අවුලන්නේ අවුල වෙන්නේ ඉංග්‍රීසි පුළුවන් නේ හෙල්ප් එකක් නෑ. කැමරාව කොහොමද තියෙනවා මේකත් අර මෙඩිසන් වගේ සීන් එක යන්නේ මෙහා නිල්ලගෙන කන්න මොකද ෆොටෝග්‍රැෆි වලට ඔය යන්නේ. තුට්ටගේ හෙට මෙට අරමු. ඉස්සරහට ගිහලා ඔය ආර සුපිරි ඔය උඹද ලුක් යන්නේ නෑනේ. ආර සුපිරි ලුක් එකක් පෙන්නන්න ඈ හෙලෝ ආ සුපිරිම ලුක් ඔව්. එකක් පෙන්නන්නද ආ පොඩ්ඩේ කොහමද ග්‍රැෆික් ඊ මේ ඉරෙලි යන විදිය බෝල බෝල තියෙනවා පේන්නේ නැති මැද ආ මොන තියෙනවා අපේ යන්න තියෙන එක ගේම් සවුන්ඩ් ඇහෙනව නේද අම්මට ගේම් සවුන්ඩ් ඇහෙන්නේ ගේම් සවුන්ඩ් ඇහෙන්නේ නෑ. ඒක මේකෙන් හදන්න තියෙනවා අවුලන්නේ අවුලන්නේ අද. අවුලන්නේ අදහන්න. ඩිස්කෝඩ් මට එකෙන් පේනවා. ඩිස්කෝඩ් එකෙන් හදන්න තියනවාද පොඩ්ඩේ මම හිතන්නේ නැති. එන්ටර් සවුන්ඩ් මොකක් හරි මුගලක් ඇති බං. අවුලන්නේ ගහන්න මට පේනවනේ. පොඩ්ඩේ දහම ඉන්පුට් සවුන්ඩ් තියෙනවා අවුට්පුට් සවුන්ඩ් ඉන්පුට් සීමෝ දී. තව හරි නේද හෙලෝ ආ පොඩ්ඩේද දැන් ඇහෙනවද මියුසික් එකක් එහෙම යනවාද ඇහෙන්නේ නැහැ මුකුත් හැබැයි. හෝ ගානෝ ඇහෙන්නේ නැද නිකන් හුලං සද්දයක් වගේ නෑ නෑ. පොඩ්ඩේ දහම මේ ටික යනවා
දුවන්න බැයිද? ආ? චුට්ටි සද්දයක් ඇහුණා. ටික් ගන්න එන්න. එනවා. එනෝනේ. ඔව් ඔව්. සද්ද පොඩ වැඩි කරන්න. වැඩි ගන්න. ආවට එහෙම. පොඩ්ඩේ දා. හරි. එල්ල කීරි සුපාරි පරි. දැන් හරිනේ. දැන් යන් අපි ඇතුළට. මේ බලන්න. මේ රෑත් වුණාද බං මෙච්චර එක්ක? ඉතින් බැහැලානේ. ආව්. මේ ටික පොඩ්ඩක් යනකම් මේ FPS අඩු වෙන දුවන්නේ අරක ඇතුළට ගිය ගමන් හරියනවා වැඩේ. ඒ එළිය මේක වැඩි ඉඳලා. රික් එක කියන වැඩි. ඕම යන්න පුළුවන්ද බප්පි? දැක්ක කිව්ද? තාම ගියේ නෑ ඇතුළට. තාම හෙන්නේ ඉන්නේ. Combo equals a god. මේ ඇතුළ දැක්කම බුක් කරලා දෙනවා. ඔබ ෆුල් සවුන්ඩ් දාගෙන ඒතර තමයි ආතල් මං අහන්නේ පිරමීඩ්. ෆුල් ඩවුන් දාන්න තියෙන්නේ මම ලොකුවට සද්දයක් ඇහෙන්නේ නැහැ මට. තාම නෑ ඉතින්. තාම යන ගමන්නේ. පිරමීඩයක් ඇතුළේ ඕම යන්න පුළුවන්ද බං? ගේම් එක දැන් ඒ තමයි වුණා. හරියන්නේ. දැන් අවුලක් නෑනේ. ලැග් නෑනේ. නෑ. ඔන්න දැන් තමයි අස්සෙන් රින් ගන්න තියෙන්නේ පිරමීඩට. ග්‍රැෆික් නම් ගින්දර බං. දැක්කා දැන් FPS හරි ගියා. ඒ එළිය ග්‍රැෆික් එක වැඩි නේ. anything interesting. ඒක මට මතක මෙතන. ගන්න යා. සවුන්ඩ් ඇහෙනවනේ. මේ ටික පොඩ්ඩක් ලාවට මතකයි මට බා. I need more light, take more photos. මොනලා අර මේ කොන් කරනවා පිටිපස්ස මීඩිය ඇතුලේ ලයිටුත් ජෙනරේටරුත් තියෙනවා. බයෙන් යන්න බං මේ යෙනියක් තමයි. ෂුවර් නෑ එකපාරට මූණට මේද කියලා බං. යම්කයක් තියෙනවා. අරේ අනි මන් නිකමට හිතුවා දැන් එයි කියලා කිව්වා. කොනම තමයි දාගෙන කියලා කට ගන්න හම්බුනේ. මාව ගැස්සුනා. ඔය අතත් මා පල්ලට බය වුණේ. බ්‍රෝ එකපාරටම ආපු මට හිතුණා හැබැයි එයි කියලා. ආතල් හොඳ. this nation small photography subjects. ෆොටෝ ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මට ওই පිරමීඩේ අරක නම් ෂුවර් නෑ. අර ඩමිය වගේ තිබ්බේ පිටිපස්සේ ඒක ෆොටෝ එකක් ගන්නවා ඕන. පිටිපස්සේ තිබ්බේ. ඕක නෙමෙයි ඕයි. දැන් පිළිවෙලට ගහගෙන යන ඔක්කොම. අම්මෝ මෙන්න. අන්න ඒක පොඩ්ඩක් ෆොටෝ එකක්. බොක කූල් වෙනවා මේක. අන්න ඒක පොඩ්ඩක් ෆොටෝ එකක් ගන්න. ඒක සැකයි මන් තියා. ගානා කොහොමද එකපාරට ඔක අරගෙන නැත. ඒක ගන්න දෙන්නේ නෑ බා. අම්මලා ඇතුළේ ඉන්න ගන්න. අන්න ඒකත් දිහා. අය ගහන්න දුන්නා. ඒක ගහදෑවි. ජෙනරේටර් ඔන් කර. ජෙනියක් තියෙන ඔන් කරන්න. දැන් ගන්න බලන්න. දැන් ගන්න දෙනවා බලන්න. දෙන්නේ නෑ. වැඩුවා. අනේ ඔතනිනුත් එක කාම. ජෙනිය ඕෆ් වුණා.
මට නිකන් එයි කියලා හිතෙනවා. අයියෝ වුණාද? එතනින් යද්දි ඕකේ නෝ. ඒ පැත්ත ෆොටෝ එකක් ගන්න. ඒ පැත්ත ෆොටෝ එකක් ගන්න. එඹ දැක්කද? ඕත් ඇත්ති. මට වොච් එකක් තියෙනවා. ඔය ඉදී බාන්නේ. අර ඊට සැරනු පිටුපස්ස සැරනු. ඔය ඔයා ඇතුළට යද්දි ඔය බල්ලෝ දෙන්නා වගේ ඉන්නේ. උන් ඒක දෙන්න තමයි. ඉස්සරහා බලන් ඉඳී දැන්. ඉතරයි එර්ලයින්. ඊට පස්සේ අම්මට රිදි වෙනවා මේක නම්. හරි. අනේ පුතේ. යොට්ට ගම්බෙන්. ඕනම දවසට අරුන් නෑනේ සෙනූල්ලා නෑනේ බලපන්. තාතල්ලේ හරි ඔතනයි. මේ මොකද්ද මේ? අර ගන්න නේ කොට ගන්න. කොට එකක් ගන්න. කොට. මම දෙන්න. හිතන්නේ උතන්ට තව එකක් හයි කරන්න ඕනේ. ඔව් එම් සීන් එකක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන යමු. අම්මට සිතේ උමගක් තියෙනවා යන්න. කොට පිටිපස්සට ගියේ දෙනවා අර අනිත් පැත්තට. ගියේ නෑනේ. ඕක අන්නේ පැත්ත. එතන යන්න දැන්. ගියා බං. මේ උන උමං වල යන එක තමයි ෂුවර්ම නැත්තේ. ඕ මම හැරෙද්දි මේක ආවම මොකද්ද? ඩේන්ජර්. ඕනින් danger of death. යන එක මේ අනතුරුදායකයිලු අර මරණය ජනල්ල දෙන්න පුළුවන්ලු. ඒ කියලත් යනවා. ඇයි මෙච්චර මෝඩ? ගිහින් බැරිකමට යන්න. අන්නේ තනියෙන් ආවේ යන්නේ. ගේම් එක සේව් වුණා. හරි. අම්මට රිදි අම්මට හිරි. අවුලක් නෑ. අනිත් පැත්ත බලමු. පාර පොඩ්ඩක් පැහැදිලි මේකත් ගමන් ෆොටෝ එකක් බලන්න. චීස් පොඩක් ගාම. චීස්. අවුලක් නෑ. අනයි ලස්සන. අවුලක් නෑ. ෂේප් අම්මට රිදි. පාරවල් 3ක් තියෙනවා. අම්මට හිතේ. ඕරෝකේ. ඒ අවු පාරනේ? නෑ අපි ආවේ මෙහෙන්. අපි අපු පාරනේ නැහිලාද? ආවේ මෙහෙන්. ආවේ මෙතනින්. එකක් තියෙනවා. යන්න බෑ. ඒකට යන්න. ආවේ මෙහෙන්නේ. මෙහෙට ගිහිල්ලා එන්නේ. මේ කළුවර බලපන්. ඒකත් හරි. ඒ මොකද්ද ඊයට තියෙන්නේ කහ පාට උන්ගේ නහය උඩ? මොකක්ද ෆොටෝ බලන්න වේද අපිට? බෑනේ. ෆොටෝ එක ගාජි මන් දැන් එක දෙක තුනකම පොඩ්ඩක් බලන්න ටැබ් එක ඔබන. නෑ ටැබ් එකෙන් දෙන්නේ නෑ. යන්කෝ. අර ඒ ෆොටෝ එකේ හැටි. ඒකත් නෑ. එකක් ගමු. එකක් ගහන්න. අය කොයි එලෙයිද දන්නේ නෑ මූණටම. දැම්මේ නෑ. දැම්මෙන්නේ නෑ තාම ටික තවටික යන්න දීලා තමයි එන්නේ එකපාරට. අම්මා මේ මැද දොරෙන් ගියේ නෑනේ. හරි උතේ. අර ෆිල්ම් දෙකේ කොහමද අනිත් පැත්ත හැරිලා තිබ්බම? කොයින් ටුම් රැජින එකේ the coins from this problem here. ඒක නම් ෆොටෝ එකක් ගහන්න වටු. ගැහුවා. මේ උඹට සද්ද ඇහෙනවද? නෑ මට එහෙම මහ ලොකු සද්දයක් එන්නේ. නහෙන් අඬනවනේ කවුරු හරි. අර ෆොටෝ එක ගන්න සද්ද මට ඇහෙන්නේ ෆොටෝ එක ගන්න සද්ද විතරයි. එළියට ගියානේ.
පැත්තට නේ යන්නේ. මේ මම පැත්තට ගියා. කලින් ගියපු පැත්තම තමයි මේ ගියේ නෑනේ අර පැත්තට ආපු පැත්ත. මේ ආපු පැත්ත. ආපු පැත්ත හරි දැන් මේ වම් පැත්තට පැත්තට ගියා. මෙහෙට ගියේ නෑනේ ඔය පැත්තට. හරි කී වගේ. කෑ ගහන්න එපා බොලෝ ඔහොම බොක්ක කූල් වෙනවා කීයද කලින්ම කියලා තියෙන්නේ එතකොට සූදානම් වෙලා ඉන්නවනේ. සාමාන්‍ය මං කිව්වොත් අන්න මේක අවුරුදු 4000ක් පුරන පිළිරුවක් කියලා කියන්නේ නිකන් අර බෝට්ටුවක් කාරණා වගේ ඒ දවස්වල ඔව් මාළු අල්ලන් ගිය අතේ බෝට්ටුව. මාළු අල්ලන්නේ මේ බං ඒ දවස්වල ඔය නිකන් ඔය හදන්නේ ගෙවල් වල හරි එතන ගහලා තිබ්බා දැක්කේ නැද්ද ෆිෂින් කියලා. අන්න මේ අර දොරට ගහන මේකනේ. නෑ බං ඒ ගන්නවා ඒක ගන්න වෙයි. අන්න මේක හරි දැන් නම් ඒ වගේ පුතේ. දැන් නම් මට ජුවර් නෑ. දැන් නම් ජුවර් හරි. ඔබ බොක්කරත් කරනවානේ මගේ අදම ලැප්ටොප් වලද්ද බං ඒ දවස්වල බොක දාපු එකක්ද ඉතින් මැඩිසන් එකේ තියෙන වගේ ලින්ක් නේද ඇතුලේ තමයි හොඳම සැකලම තියෙන්නේ. ඔය අනිත් පැත්තනේ අපි. මේ මුකුත් නෑ. අන්න එකක් ෆොටෝ එකක් ගහන්න පොඩ්ඩක් දුරට. My name is Henry Cadwell 1992 එයත් ආවලු මේකට ඊට පස්සේ ෆයාට් මේකේ තියෙන ඇත්ත නැත්ත හොයාගන්න උලාව I came into the සොහනක් තියනවලු කතාවක් කියනවා රැජිනගේ සොහන තියනවලු යාමට සුදුසු නෑලු රැජින වත් එක්ක ඔයාට ඉතා සමීපයි ඉතාමත් සමීපයි එයා තව දුරට ජීවතුන් අතර ඉදියොත් තැනින් තැනට මේ වගේ ලිපි තියලා යන්නම් කියලා කියලා තියෙනවා මෙතන ඉන්න එපා දුවන්න නෑ එයා දැන් දුවනවලු but I have to run එයා දැන් දුවනවලු මෙතනින් මේ ඔතන ඉන්න බාලු මොකද්ද මේ හීතල වෙනවලු හරි ෆොටෝ එකක් ගන්න යා ෆොටෝ එකක් ඒකේ ඔතන ඉන්න බාලු මේ හීතල වෙනවලු හරි හිතල වුණා දැන් යන වැත්ත හොයාගන්න අන්නේ අන්නේ බැහැ මේ වෙච්ච දොර අන්නේ අර පැත්ත ඔව් එක පාට යන්න එපා ඕයි මෝඩෙක් වගේ යන්න එපා මං කියලා දින්නේ මෝඩෙක් එක පාට ගිහලා ඒක පැන්නම මන්නම් කියන්නේ ඔයෝ එක පාට හරවුනාට කිසි ගාණක් නැහැ අන්න මේ දොර ඇරතේ සද්දේ දොර ඇරෙන සද්දේ බලහංකෝ හරි ඇයි ඉච්චර කට්ටිය ඒක තමයි අවුරුදු යන්න එපා දින්නම් කන්න ඕනේ වැඩන්නේ ඒක මොනවද ඒ කරන්නේ ඔය ආපු පැත්ත නේද ඔව්නේ අන්න මේක කරදයි හරි එයා ෆොටෝ එකක් ගන්න නයිට් කෙනෙක්ද එයා ෆොටෝ එකක් ගන්න ඒකත් ගහන්න හරි ඔයා ඔක ෆොටෝ එක ගහගෙන යනවා මං කියනවා මේ ෆොටෝ ගන්න දෙන්න නියුමක් තියෙනවා අරුම තමයි දෙලා තියෙන්නේ ඔන්න යාළුවනේ මේ කොටසත් එක්කම මේ එපිසෝඩ් 1 එක අවසන් වෙනවා ඔයාලට එපිසෝඩ් 2 එකකින් එකතු වෙන්න පුළුවන් මම මේකෙන් පස්සේ එපිසෝඩ් 2 එක දානවා එහෙනම් කට්ටියම ගේම් ප්ලේ එක එන්ජොයි කරන්න එපිසෝඩ් 2 එකටත් එකතු වෙන්න ඕමම ඒකත් මතක් කරන ගමන් එපිසෝඩ් 2 එකට එකතු වෙන්න කියලා කියනවා එපිසෝඩ් 2 එක දානවා මේ වීඩියෝෙන් පස්සේ කට්ටිය මේකට සෙට් වෙන්න එයා මේක